අපේ එක දෙක ශ්‍රේණි සඳහා පැවැත් වූ චිත්‍ර තරගාවලියේ සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණය කරපු රන් රෙදි ලෝකයට පදක්කම් ලාභීන්ට මේ වේදිකාවට ආරාධනා කරන්න. තුන්වෙනි ස්ථානය ලබා ගනිමින් ලෝකයට පදක්කම රුපියල් 15,000 මුදල් ත්‍යාගය සමගින් රෙදි පදක්කම හිමි කරගන්නේ වටිනා සහතික පත්‍රයක් සමග තෙසදී විලන්මා පන්නිපිටිය. තෙසදී විලන්මා පන්නිපිටිය. රෙදි පදක්කමින් හැරෙද්දී අපේ මේ රටට සූදානම් වන්නේ එක දෙක ශ්‍රේණි සඳහා පැවැත් වූ චිත්‍ර තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනාගත් අයිබෝන් අදත් මගේ YouTube channel එකට ඔබ බොහොම සාදරයෙන් පිළිගන්නවා. ටිකක් සති දෙකක් විතර උණ ගැනිලා ටිකක් අසනීපෙන් ඉඳලා තමයි ඉතින් ඔන්න ආපහු මේ වීඩියෝ එක ටික දවසකින් තමයි අරන් එන්නේ. ඉතින් මේකත් අපේ දෝනිට විශේෂ වුණු දවසක් එකතු වුණ වීඩියෝ එකක් තමයි. ඉතින් අපේ මතක සටහනක් විදියට අපි මේක තියාගන්නවා මෙන්න මේ විදියට. මේ දෙසැම්බර් 20 වෙනිදා සෙනසුරාදා. ඉතින් මේ අපේ නිදහස් චතුරස්‍රය හරහා මේ යන්නේ ආකේඩ් එකට. කොළඹ ආකේඩ් එකේ තියෙන දෝනිගේ තරඟයක සහතික පත්‍ර ත්‍යාග ප්‍රදානෝත්සවයක් වෙනුවෙන් තමයි අපි මේ උදේම යන්නේ. ලංකාවේ දරුදරයන් අතර කීර්තිමත් සන්නාමයක් වන ඇට්ලස් ආයතනය මගින් තමයි මේ තරඟය මෙහෙවනු ලැබුවේ මීට මාස කිහිපයකට කලින්. පාට ලොවක් දිනන හෙටක් කියන මාතෘකාව යටතේ චිත්‍ර තරඟයක් පැවැත්වුවා. ඉතින් මේට මාස කිහිපයකට කලින් ලංකාව පුරා ඉන්න දූ දරුවන්ට චිත්‍ර නිර්මාණය එවීමේ හැකියාව තිබුණා. ඉතින් ඒ අතුරින් තෝරගත්ත පිරිසට තමයි ජයග්‍රහණය කරපු පිරිසට තමයි අද මේ ආකේඩ් එකේදී ත්‍යාග ප්‍රදානෝත්සවය සිදු කෙරෙන්නේ. ඉතින් මේක සමස්ත ලංකා මට්ටමින් තිබුණු තරඟයක්. චිත්‍ර 30000කට ආසන්න ප්‍රමාණයක් ලැබිලා තිබුණා මේ තරඟය වෙනුවෙන්. ඉතින් එතනින් තමයි වයස් කාණ්ඩ කීපයක් ඔස්සේ මේ තරඟය සිදු කෙරුණා. ඒ අතරින් තෝරගත්ත පළවෙනි ස්ථාන, දෙවන ස්ථාන, තුන්වන ස්ථාන සමස්ත ලංකා මට්ටමින් ජයග්‍රාහකයන්ට සමග ඊට පස්සේ කුසලතා සම්මාන 10 බැගින් හැම වයස් කාණ්ඩයකටම සම්මාන දෙන්න තීරණය කරලා තිබුණා. ඉතින් ඒ ත්‍යාග ප්‍රදානෝත්සවයට තමයි ඔන්න අපි දැන් මේ ඇතුළත් වෙලා යන්නේ. ඉතින් ඇට්ලස් පාටලොවක් දිනන හෙටක් කියන මාතෘකාව යටතේ තිබුණු චිත්‍ර තරඟය වගේම චිත්‍ර තරඟෙන් පස්සේ ආර්ට් කානිවල් එකකුත් මෙම ස්ථානයේ පැවතුණා. ඒක ඕනෑම කෙනෙකුට එන්න පුළුවන් විවෘත තරඟයක් වුණා. ඒක හවස උදේ 11 ඉඳන් තමයි ඒගොල්ලන්ට එන්න පුළුවන් වුණේ. ඉතින් මේ උදේ 8ට පටන් ගත්තේ මේ උත්සවයේ වැඩ කටයුතු තමයි. එතෙන්ට ගිහිල්ලා පැමිණීම ලකුණු කරලා ඊට පස්සේ දෙන ස්ථානයේ වාඩි කරවලා ඔන්න ඉතින් දැන් යන්නේ අපි උත්සව අවස්ථාව වෙනුවෙන් තමයි මේ මෙතෙන්ට ආවේ. පැය 3ක වගේ පුරා විහිදුණු ත්‍යාග ප්‍රදානෝත්සවයක් තමයි සිද්ධ වුණේ මෙතනදී. ඉතින් මෙතන ත්‍යාග ලාභීන් වෙච්ච දූ දරුවෝ පිරිස ඉස්සරින් වාඩි කරවලා ඊට පස්සේ දෙමව්පියෝ තමයි පිටිපස්සේ වාඩි වෙලා ඉන්නේ. දැන් ඉතින් මේ ඉන්නේ අපේ ආරාධිත අමුත්තු මේ උත්සවය වෙනුවෙන් ආපු. ඉතින් ප්‍රධාන ආරාධිත දේශනය වෙනුවෙන් ආරාධනා ලැබලා තිබුණේ අපි හැමෝම අඳුනන දූ දරුවන් ගොඩක් ආදරය කරන අතුල රන්සිරිලාල් මහත්මයා තමයි මේ ප්‍රධාන ආරාධිතය විදියට මේ උත්සවයට එකතු වුණේ. ප්‍රධාන ආරාධිත රූපවාහිනී සංස්ථාවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වර්තමාන රූපවාහිනී සහ ගුවන්විදුලි සංස්ථා අධ්‍යක්ෂ
අතුල රන්සිලාල් මහත්මයාට එවැගේම තියෙනවා. ඒ ජයග්‍රහණය කරපු දරුවන් තමයි අද දවසේදී මේ අවස්ථාවට පැමිණලා ඉන්නේ. මේ තරගය අංශ 5ක් යටතේ සංවිධානය වුණා. අංශ 5 පිළිබඳව මම ඔබට කිව්වොත් පෙර පාසල් අංශය 1 2 ශ්‍රේණිය සඳහා, ඒ වගේම 3 4 5 ශ්‍රේණිය සඳහා, 6 සිට 9 දක්වා ශ්‍රේණිය සඳහා, 10 සිට 11 දක්වා ශ්‍රේණිය සඳහා අංශ 5ක් යටතේ මේ තරගය පැවැත්වුණා. මේ ජයග්‍රාහකයන් තේරීපත් වෙන්නේ කොහොමද? මේ චිත්‍ර තරගයේ තේමාවන් ඔස්සේ ඔවුන් චිත්‍ර ඇඳලා එවුවට පස්සේ මේ චිත්‍ර විද්වත් මඩුල්ලක් විසින් නිරීක්ෂණය කරලා ඒ කර්තව්‍යයෙන් පස්සේ අද දවසේදී ජයග්‍රාහකයන් කොටස් දෙකකට මෙතෙන්ට පැමිණලා ඉන්නවා. එක් කොටසක් තමයි කුසලතා සහතිකපත්ලාභී. අනෙක් කොටස තමයි සමස්ත ලංකා මට්ටමින් මේ ජයග්‍රහණය ලබාගත් දරුවන්. ඉතින් බලාගෙන ඉන්නේ මේ සහතිකයට අරගෙන දැවැන්ත නිර්මාණ කරලා ඒ නිර්මාණවල ගුණාත්මක භාවයට කිසිදු පළුද්දක් නොකර අදට ඔබට ආදරයෙන් දායාද කරන්න එතුමන් සූදානම්. ඉතින් ඒක නිසා දැන් මම එතුමන්ට කොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ ප්‍රධාන ආරාධිත කතාව කිරීම උදෙසා. ඒ තමයි රූපවාහිනී සංස්ථාවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වර්තමාන ශ්‍රී ලංකා වේපනි සහ ගුවන්විදුලි සංස්ථා අධ්‍යක්ෂ අතුල රන්සිලාල් මහත්මයා. අදින්න පුරුදු කරනාර මායි කරුණේ තුමේ කවරේ තුමේ තව චිත්‍ර ගොඩක් දෙන්න තියෙන අන්නද පුතේ අන්න යාගේ මොළය වැඩ කරනවා හරි මේ මොබයිල් එකේ තියෙන දීපු software එක රිටර්න් කරන එකනේ අපි හරි software හදන්න ඉඩ තියෙනවා ඒකෙන් ඈඩ් කරන්න එපා ඒක භාවිතා කරන්න දෙන්න හරි විදියට අන්න මම කාටුන එකක් හදුවා මේ ගිය මාසේ එළියට දැම්මා මම ඒක බුලවකට ඇට්ලස් ගෲප් එකට එවන්න यह भावित कोमद समाजवादी यह भावित පර්දේ එක දෙක ශ්‍රේණි සඳහා පැවැත් වූ චිත්‍ර තරගාවලියේ සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණය කරපු රන් රිදී ලෝකයට පදක්කම් ලාභීට මේ වේදිකාවට ආරාධනා කරන්න. තුන්වෙනි ස්ථානය ලබා ගනිමින් ලෝකයට පදක්කමක් හිමි කරගනිමින් රුපියල් දසදහසක මුදල් ත්‍යාගයක් හිමි කරගන්නේ ජේ.බී. නෙතුෂ්‍ය නවෝදය සෝමජීව. ලෝකයට පදක්කමේ යෝගයේ සැසිතී යෝගයේ අත්සන්නාදී අවශ්‍යයි. ලොකු වෙලා හොඳට සුසුකේ වෙන්න මම ප්‍රාර්ථනා කරමු මේ ජයග්‍රහණය හේතු වාසනා වේවා කියා. ඊළඟට රුපියල් 15000ක මුදල් ත්‍යාගයේ සමගින් රිදී පදක්කම හිමි කරගන්නේ වටිනා සහතික පත්‍රයක් සමග තෙසදී දිලන්මා පන්නිපිටිය. තෙසදී දිලන්මා පන්නිපිටිය. රිදී පදක්කම හැදෙද්දී අපි මේ ළඟට සූදානම් වන්නේ එක දෙක ශ්‍රේණි සඳහා පැවැත් වූ චිත්‍ර තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනාගත් රන්. ඉතින් ඔය විදියට තමයි තෙසඳට හිමි ත්‍යාග මුදල ඒ වගේම පදක්කම සමග සහතික පත්‍රය ලබා ගත්තේ. ඉතින් පැය 3ක විතර වැඩසටහනක් තමයි ඔන්න බොහොම කෙටියෙන් මතක සටහනක් විදියට මේ අපිත් තියාගෙන ඔගලන් වෙනුවෙනුත් අපේ ධෝනිගේ දක්ෂතාවය මේ විදියට අරන් එන්නේ. ඉතින් ඔය විදියට තමයි ධෝනි මේ මාස කිහිපයක් ඇතුළත ගත්ත 3 වෙනි සමස්ත ලංකා මට්ටමින් ලබාගත් ජයග්‍රහණය පදක්කම ලබා ගත්තේ. දැන් රන් පදක්කමක් රිදී පදක්කමක් සහ ලෝකෙට පදක්කමක් ඒ අතේ තියෙනවා. ඉතින් සමස්ත ලංකා මට්ටමින් අරගත්ත. ඉතින් ඊට පස්සේ ඔන්න බඩගිනිය කිව්වට පස්සේ ආකෙඩ් එකේ තියෙන බර්ගර් කින් එකට තමයි එක්ක ආවේ.
ඉතින් එයාට හොඳට කන්න බොන්න දීලා ඊට පස්සේ යන්න තමයි මේ ආවේ. මෙතන ආර්ට් කානිවල් එක තියෙනවා. උදේ ඔය වැඩසටහනෙන් පස්සේ හවස 5 වෙනකන් තිබුණා. ඉතින් ඕනෑම කෙනෙකුට විවෘත ආරාධනාවක් තිබුණා. ඕනෑම දරුවෙකුට සහභාගී වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒකටත් පොඩි වෙලාවක් මෙතන කෑම කෑවට පස්සේ දෝනිව එක්කන් ගිහිල්ලා ඒක නම් ලොකු වෙලාවක් හිටියේ නෑ. පොඩ්ඩක් එහාට මෙහාට ගිහිල්ලා ඉතින් එයාට ඇති කියලා උදේ ඉඳන්නේ. ඒක නිසා ආපහු එතනිනුත් ආවා. ඔය විදිහට තමයි ඉතින් දෝනිගේ ඇට්ලස් දිනන හෙටක් තරඟයේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ සමග ඒ අවස්ථාවට සහභාගී වුණේ. ඉතින් එයාට ඒක හොඳ අත්දැකීමක් වුණා. දෝනිගේ දක්ෂතාවයන් ආපහු මතු කරගන්න පුළුවන් වුණ. ඒ වගේම සතුටින් ගෙවුණු පැය කිහිපයක් වුණා ඉතින් එයාගේ ජයග්‍රහණයත් එක්ක. දැන් ඉතින් මේ අපි ඒ වැඩ කටයුතු ටික ඉවර කරලා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයෙන් පිට වෙලා යන්න තමයි හදන්නේ. ඉතින් අලුත් අවුරුද්දත් කිට්ටුයිනේ. ඒකේ හින්දා මෙතන යනකොට වෛශ්‍යක හම්බ වෙනවා අපිට තිමිරගස්සේ ආයේ. ඉතින් වෛශ්‍ය කියන්නේ චූටි ගෑනු දරුවන්ට ඕන තරම් ඇඳුම් ගන්න පුළුවන් බොහොම ලස්සන ඇඳුම් තියෙන ෂොප් එකක්. ඉතින් අපි හිතුව මෙතනින් යන එකේ දෝනිට වෛශ්‍යකට ගිහිල්ලා එයාට ආස ඇඳුමක් මොනවා හරි අරන් දීලා යමු කියලා. ඉතින් ඔන්න වෛශ්‍යකට තමයි මේ ආවේ. ඇඳුම් ගන්නව නම් ඔන්න චූටි දෝනිලාට පොඩි අලුත් ඉපදුණු චූටි දරුවන්ගේ ඉඳන් අවුරුදු 15 16 වගේ වෙනකන් දුවලට ඕන තරම් ලස්සන ඇඳුම් තියෙනවා. පොඩි මිල ගණනේ පොඩි වෙනසක් තියෙනවා. ටිකක් ගණන් වැඩි. හැබැයි හරි ක්වොලිටි ඒ වගේම හරි ලස්සන ඩිසයින් තියෙනවා. ඉතින් ගන්න පුළුවන් වෛශ්‍යකට ආවොත් හරි ලස්සන ඇඳුම් දුවලට. ඉතින් ආපහු ලොකු ජයග්‍රහණයක් ලැබපු එක සමරන්න එයාට මතක දෙන්නත් එක්ක ඔන්න ලස්සන ඇඳුමක් එක්ක ලස්සන සෙරප්පු දෙකක් අරන් දුන්නා. ඉතින් දෝනි ආසයි කියපු විදියට ඔන්න ඔය විදියට. දැන් ඉතින් මේ වැඩ කටයුතු ටික ඔක්කොම ඉවර කරලා ඔන්න අපි ආපහු ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙනම් ඉතින් අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙනකොට බොහොමත්ම ස්තුතියි.